ක්‍රීඩ් කාඩ් එකක් හැමෝම කියනා වගේ දානක දෙයක්ද ප්‍රශ්න තියෙන්නේ ක්‍රීඩ් කාඩ් එක නෙවේ ඔයා එක පාවිච්චි කරන විදිේ ගොඩක් අයි ක්‍රීඩ් කාඩ් එක පාවිච්චි කරන්නේ තමන්ට ලැබු අමතර සල්ලි ටිකක් වගේ අන්න එතනයි අපි කරන ලොකුම වැරදි මතක තියාගන්න ක්‍රීඩ් කාඩ් එකක් කියන්නේ ඔයාට ලැබෙන තාවකාලික නයක් ඔයා කාඩ්ඩකින් වියදන් කරන හැම සතයක්ම ඔයා ආයෙත් ගෙවන්න ඕන ක්‍රඩිට් කාඩ් එක ඉෂූ කර බෑන්කින් වාට කියනවා දවස් 30-45ක් ඇතුළත ගෙවුවොත් ඉන්ට්‍රස්ට් ෆ්‍රී කියලා. ඒ කාලය පැන්නොත් විතරයි ඔයාට පොලියක් ගෙවන්න වෙන්නේ කියලා. හැබැයි වෙන්නේ ඔයා හිතන දේ නෙවෙයි. ඔයාට හරියට ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකක් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක හරියට ගෙවා ගන්න බැරුව හිර වෙනවා. එතකොට ලොකු පොලියක් ඔයාට ගෙවන්න වෙනවා. ඔයා තවත් ණය වෙනවා. හිර වෙනවා. ස්ට්‍රෙස් වෙනවා. බුද්ධිමත් අය ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්නේ මේ විදිහට. අංක 1 අතේ සල්ලි තියෙන ප්‍රමාණයට විතරයි ගෙවන්නේ. පස්සේ ගෙවාගන්න බැරි ප්‍රමාණයක් කවදාවත් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ස්වයිප් කරන්නේ නැහැ. අංක 2 මුළු බිලම එකපාර ගෙවනවා. අඩුම ගාස්තුව විතරක් ගෙවන උගලට එහෙම නැත්නම් මිනිමම් පේමන්ට් ට්‍රැප් එකට අහු වෙන්නේ නැහැ. මුළු බිලේ වටිනාකම එහෙම නැත්නම් අදාළ වාරිකය එයාලා નિયમિત වෙලාවට ගෙවනවා. අංක 3 ඩිස්කවුන්ට්ස් ඔෆර්ස් දැක්ක බලියට එයාලා වියදම් කරන්නේ නැහැ. Tamanට අත්‍යවශ්‍ය දේවල් විතරයි ගන්න. අනවශ්‍ය දේවල් shopping කරන්නේ නැහැ. වැරදි විදිහට පාවිච්චි කරොත් ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ ඔයාව ණය උගලක හිර කරන දෙයක්. ඔයා කාඩ් එකේ වැඩකාරයෙක් වෙන්න එපා. කාඩ් එක ඔයාගේ වැඩකාරයෙක් කරගන්න. ඔයා ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්නේ බුද්ධිමත් විදිහටද? කමෙන්ට් කරන්න. මේ වගේ ප්‍රැක්ටිකල් ෆයිනෑන්ෂල් ටිප්ස් සඳහා ෆලෝ කරන්න අපේ SL Financial Freedom page එක.